ඔයාට කවදා හරි මෙහෙම හිතලා තියෙනවද? මට මදිද? මගේ ශරීරය හරිද? ගැහණියක් සතුටු කරන්න නම් මට තවත් වෙනස් වෙන්න ඕනද? මේ ප්‍රශ්න ලෝකයේ පිරිමින්ගෙන් බහුතරයක් හිත ඇතුලේ හංගගෙන ඉන්න ප්‍රශ්න. නමුත් ඒක කවුරුත් ඉස්සරහට ඇවිත් කියන්න කැමති නැහැ. අන්තර්ජාලය, සමාජ මාධ්‍ය, දැන්වීම් බලද්දී මේක කරොත් ලොකු වෙනවා. මේක ගත්තොත් ජීවිතේම වෙනස් වෙනවා. වගේ බොරු පොරොන්දු අපිට හැමදාම හම්බෙනවා. ඒත් ඇත්තටම කාන්තාවක් සතුටු වීම තීරණය වෙන්නේ ප්‍රමාණයෙන්ද? නැත්තම් දැනුමින්ද? අවබෝධයෙන්ද? ආදරයෙන්ද? අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ බොහෝ පිරිමින්ද හිත ඇතුලේ තියෙන නමුත් කවුරුත් විවෘතව කතා නොකරන ඊටාම වැදගත් සත්‍යයක් ගැන. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයා හිතන දේවල් බොහෝ විට මෙතනදී සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතන්නේ වෙළඳ දැන්වීම්, බොරු පොරොන්දු, වෙළඳ මැසිවිලි වලට වැඩියෙන්ම අහුවෙන්නේ කාන්තාවන් කියලා. නමුත් ඇත්තටම ලෝකේ පුරා බලද්දී මේ වඩි දැන්වීම් වලට වැඩියෙන්ම අහුවෙන්නේ පිරිමින් කියන එක බොහෝ දෙනා නොදන්න සත්‍යයක්. විශේෂයෙන්ම පිරිමින් තමන්ගේ ශරීරය, තමන්ගේ පිරිමිත්වය, තමන්ගේ ලිංගික හැකියාව ගැන තියෙන අවිශ්වාසය නිසා අතිශයෝක්තික දැන්වීම්, මැජික් විසඳුම්, ඉක්මන් ප්‍රතිඵල කියන බොරු පොරොන්දු වලට පහසුවෙන්ම අහු වෙනවා. විවිධ අධ්‍යයන සහ සමාජ සමීක්ෂණ වලින් පෙන්වන විදිහට ලෝකයේ පිරිමින්ගෙන් විශාල ප්‍රතිශතයක් තමන්ගේ ලිංගික අවයවය ගැන හිතාගන්නේ අඩුකමකින්. සමහර අය හිතනවා දිගමදි කියලා. තවත් අය හිතනවා මහතමදි කියලා. තවත් කෙනෙක් හිතනවා ශක්තිය හෝ කාලය ප්‍රමාණවත් නැහැ කියලා. මෙතන තියෙන ප්‍රධානම ගැටලුව තමයි කාන්තාවක් සතුටු කිරීම තීරණය වෙන්නේ පිරිමියාගේ ලිංගික අවයවයේ ප්‍රමාණයෙන් කියන වැරදි විශ්වාසය. ඒ වැරදි අදහස නිසාම ලිංගික අවයව විශාල කරනවා කියලා කියන ක්‍රීම්, තෙල්, බෙහෙත්, ජෙල්, උපකරණ වගේ දේවල් ලෝකේ පුරා විශාල වෙළඳ ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. අන්තර්ජාලය, සමාජ මාධ්‍ය, පත්තර, වීඩියෝ වෙළඳ දැන්වීම් බලද්දී අඟල් 2-3ක් වැඩි කරගන්න පුරුමන්. සති 2කින් ප්‍රතිඵල, වෛද්‍යවරුන් අනුමත වගේ වචන නිතරම අපිට දකින්න ලැබෙනවා. නමුත් ඇත්තටම විද්‍යාත්මකව තහවුරු වුණු ආරක්ෂිතව ස්ථිර ලෙස ලිංගික අවයවයේ ප්‍රමාණය වෙනස් කරන මැජික් විසඳුම් කියලා දෙයක් නැහැ. බොහෝ වෙලාවට මේවා වෙළඳ මාෆියාවක් විතරයි. තවත් වැදගත් කාරණයක් තමයි නිල් චිත්‍රපට හරහා අපි දකින දේවල්. ඒව යථාර්ථය නෙවෙයි. ඒව රංගනය, කැමරා කෝණ, විශේෂ පුද්ගලයන් තෝරා ගැනීම, සංස්කරණය වගේ දේවල් වල එකතුවක්. ඒ දේවල් Tamanගේ සාමාන්‍ය ජීවිතය සමග සසඳා ගත්තොත් බොහෝ පිරිමින්ට Taman ගැන අසාධාරණ අඩුකමක් දැනෙන්න පටන් ගන්නවා. ඒ අඩුකම හිතේ වැඩි වෙද්දී විශ්වාසය අඩු වෙයි, බිය වැඩි වෙයි, සම්බන්ධතාවලටත් ඒක බලපාන්න පටන් ගන්නවා. ඇත්තටම බලද්දී ලෝකීය මිනිස්සුන්ගේ ශරීර වර්ග වෙනස්. උස, මහත, වර්ණය, සංරචනය වගේ දේවල් ජාටිකත්වයේ සහ ජීවන රටාව අනුව වෙනස් වෙනවා. ඒ වගේම ලිංගික අවයවයේ සාමාන්‍ය ප්‍රමාණත් රටෙන් රටට වෙනස් වෙනවා. වෛද්‍ය අධ්‍යයන අනුව දකුණු ආසියානු පිරිමින්ට තියෙන සාමාන්‍ය ප්‍රමාණය සම්පූර්ණයෙන්ම සාමාන්‍යයි සහ ප්‍රමාණවත් කියන පැහැදිලිව සඳහන් වෙනවා. මෙතන තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි කාන්තාවක් සතුටු වීම තීරණය වෙන්නේ ප්‍රමාණයෙන් නෙවෙයි, අවබෝධයෙන්, ඉවසීමෙන්, sannivedanayen සහ ආදරයෙන්. ඒ නිසා පිරිමියෙකුගේ වටිනාකම මැනෙන්නේ අඟල් වලින් හෝ මිනිත්තු වලින් නෙවෙයි. ඒක මැනෙන්නේ ඔහු කොච්චර සහකාරියට ගරු කරනවද, කොච්චර ඇයගේ හැඟීම් තේරුම් ගන්න උත්සාහ කරනවද, කොච්චර වගකීමෙන් හැසිරෙනවද කියන දේවල් වලින්. බොහෝ පිරිමින් Tamanගේ ශරීරය ගැන දුක් විඳිනවා. ඒ නිසා සමහර අය සම්බන්ධතාවලටත් බිය වෙලා ඉන්නවා. සමහර අය විවාහයත් පවා ප්‍රමාද කරනවා. ඒ තීරණ ගන්න Tamanගේ අගේ අඩුයි කියන වැරදි අදහස නිසා. නමුත් ඇත්තටම නිවැරදි ලිංගික දැනුම තිබුණොත්, නිවැරදි අවබෝධය තිබුණොත් ශාරීරික ප්‍රමාණවලට වඩා සම්බන්ධතාවයේ ගුණාවලිය වටිනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා බොරු දැන්වීම් වලට අහු වෙලා මුදල, කාලය සහ මනස නාස්ති කරගන්න වෙනුවට නිවැරදි දැනුම ගන්න එක තමයි හොඳම විසඳුම. Tamanගේ ශාරීරිය පිළිගැනීම, Taman ගැන විශ්වාසය ඇති කර ගැනීම, සහකාරිය සමග විවෘතව කතා කිරීම, ඇයගේ කැමති දේවල් ගැන අවබෝධයක් ගන්න එක. මේව තමයි සාර්ථක සහ සතුටුදායක සම්බන්ධතාවයක මූලික කුළුණ.
අවසානයේ කියන්න තියෙන්නේ මේකයි. පිරිමිත්වය කියන්නේ ප්‍රමාණයක් නෙවෙයි. ඒක වගකීමක්, අවබෝධයක් සහ ගෞරවයක්. නිවැරදි දැනුමින් පොහසත් වෙලා අනවශ්‍ය බියෙන් නිදහස් වෙලා හොඳ සම්බන්ධතා සහ හොඳ ජීවිතයක් ගොඩනගා ගන්න එක තමයි සැබෑ ජයග්‍රහණය. ඔබ මේ වීඩියෝව අවසානය දක්වා බැලුවා. ඒකෙන් පෙන්නේ ඔබ ඔබගේ ජීවිතය ගැන සැබෑවටම සිතන කෙනෙක් කියලා. අද අපි කතා කළ කරුණු වලින් එකක් හරි ඔබගේ හිතට පොඩි හෝ වෙනසක් ගෙනාව නම් ඒක තමයි මේ වීඩියෝ එකේ වටිනාකම. ඔබට මේ වීඩියෝව ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා ඔබගේ අදහස කමෙන්ට් එකක් විදිහට ලියන්න. තවත් කෙනෙකුට මේ පණිවිඩය අවශ්‍ය වෙන්න පුළුවන් කියලා හිතනවා නම් ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ අර්ථවත් ජීවිතයට අදාළ කතා ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔන් කරගන්න. අපි නැවත හමු වෙමු තවත් වැදගත් කතාවක් එක්ක. ඔබගේ ජීවිතයට සාර්ථකත්වය සහ ශක්තිය ලැබේවා.